නූතන සිංහල නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය සටහන් කළ හෙළ නාට්‍ය ක්ෂේත්‍රයට අලුත් පණක් දුන් ඒ අසහාය කලාකරුවා කවුද? රංගභූමිය විතරක් නෙවෙයි, සිංහල සාහිත්‍යයත් තමන්ගේ පෑනෙන් බැබළ වූ ඒ විශිෂ්ට බුද්ධිමතා වෙන කවුරුත් නෙවෙයි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්. මේ වීඩියෝ එකෙන් අපි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා පිළිබඳව සියලු විස්තර බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා ඔයාලා තාම ප්‍රයිමර් ටීවී channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන්න කියලා. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. 1914 ජූනි 3 වෙනිදා ගාල්ල දොඩන්දෝවේදී තමයි එදිරිවීර සරච්චන්ද්‍ර මහතා උපත ලබන්නේ. එතුමාගේ මුල් නම වුණේ විතාරණගේ ලියනගේ එඩ්වඩ් ජෝසප් සරච්චන්ද්‍ර. ගාල්ල සාන්ත ඇලෝසියස්, පානදුර සාන්ත ජෝන්, කොළඹ ආනන්ද සහ ශාන්ත තෝමස් වැනි ප්‍රමුඛ විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා පසුව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා පෙරදිග භාෂා පිළිබඳ ගෞරවෝපාධියක් දිනා ගන්නවා. පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ උපාධියත්, ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ සංගීතය සහ නාට්‍ය කලාව පිළිබඳ ප්‍රායෝගික දැනුමත් ලබා ගන්න එතුමා සමත් වෙනවා. එතෙක් කාලයක් බටහිර ආභාසය මත විතරක් පදනම් වෙලා තිබුණු සිංහල නාට්‍ය කලාවට අපේම වූ දේශීය ගැමි නාට්‍ය ලක්ෂණ එකතු කරලා අලුත් මඟක් පෙන්වන්න සරච්චන්ද්‍රයන්ට හැකි වුණා. 1956 නොවැම්බර් 3 වෙනිදා වේදිකාගත වුණු මනමේ නාට්‍ය සිංහල නාට්‍ය වංශයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වෙනවා. ගැමි කෝලම් සහ නාඩගම් ආකෘතිය නූතන රංගපීඨයට ගැලපෙන ලෙස යොදා ගනිමින් එතුමා කළ ඒ නිර්මාණය ප්‍රේක්ෂකයින් මහත් හරසරින් වැළඳගත්තා. දැන් අපි බලමු එතුමාගේ ප්‍රධාන නාට්‍ය නිර්මාණයන් මොනවද කියලා. විශේෂයෙන්ම 1961 දී එළි දැක්වූ සිංහබාහු නාට්‍ය සිංහල නාට්‍ය කලාවේ කිරුළ ලෙස අදටත් සැලකෙනවා. එහි සංගීතය, පද රචනය සහ රංග වින්‍යාසය අදටත් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරනවා. නාට්‍ය විතරක් නෙවෙයි, නවකතා, කෙටිකතා, විචාරාත්මක ග්‍රන්ථ සහ පරීක්ෂණ ග්‍රන්ථ රැසක් එතුමා අතින් රචනා වුණා. එතුමා ලියූ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අලුත් අවුරුද්ද වැනි නවකතා සිංහල සාහිත්‍යයේ අද්විතීය සලකුණු. ඒ වගේම කල්පනා ලෝකය, සාහිත්‍ය විචාරය වැනි පොත් හරහා සිංහල සාහිත්‍ය විචාර කලාවට නව පදනමක් දැමීමටත් එතුමා කටයුතු කළා. දේශීය මෙන්ම ජාත්‍යන්තර තලයේදීත් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සේවය අගය කෙරුණා. 1988 දී ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන රේමන් මැග්සෙසේ සම්මානය එතුමාට හිමි වුණා. ශ්‍රී ලංකා රජය මගින් එතුමාට දේශමාන්‍ය සම්මානයක් පිරිනැමුවා. ඒ විතරක් නෙවෙයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසත් පසුව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් එතුමා රටට සේවය කළා. 1996 අගෝස්තු 16 වෙනිදා මේ ශ්‍රේෂ්ඨ උගත අපෙන් වෙන්නුනත් එතුමා තබා ගිය කලාත්මක සහ සාහිත්‍යමය උරුමය අදටත් අපේ සංස්කෘතිය පෝෂණය කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටි සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨය අදටත් එතුමාගේ අමරණීය නාමයට ගෞරව උපහාර දක්වනවා. හෙළ නාට්‍යයේ පහන්තරව වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට අපගේ ප්‍රණාමය.